ආයිබෝවන් හැමදිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් විශේෂ දැනුවත් කිරීමක් කරලා තියෙනවා. අස්වැසුම ප්‍රතිලාභයේ හිමි පවුල් වෙත මාර්තු මාසයේ ලබා දෙන රුපියල් 5000ක දීමනාව ඇතුළු අනෙකුත් අස්වැසුම දීමනා ඒ සිස්ටම් එකට බැර කරපු බව. ඒ කියන්නේ තාම ඒ සමාජිකයන්ට ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත මේ මුදල බැර කරලා නැහැ. නමුත් සිස්ටම් එකට ඒ මාර්තු මාසයට දාල මුදල ඊයේ දිනේ එහෙමත් නැත්නම් මාර්තු මාසේ 7 වෙනි දින බැර කරලා කියලා අපි දැක්කා. ඒ අනුව මට ඔයගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ කරන්න අවශ්‍ය වුණේ මේ මුදල් කවද්ද ඔයගොල්ලොන්ගේ බැංකු ගිණුමෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව විශේෂයෙන්ම අද මාර්තු 8 වෙනි දින සෙනසුරාදා දවසක් අපි දන්නවා මාර්තු 10 කියන්නේ සඳුදා 11 12 හෝ 13 වෙනිදා. ඒ කියන්නේ 13 වෙනිදා විශේෂයෙන්ම රජයේ නිවාඩු දිනයක් වෙන නිසා මෙන්න මේ අස්වැසුම මුදල ඔබේ බැංකු ගිණුමට මම හිතන විදිහට බදාදා දිනේ තමයි බොහෝ දුරට බැර කිරීම සිද්ධ වෙන්නේ. ගොඩක් මම දැක්ක ඇතැම්මයි නිවේදන දාලා තිබුණා සඳුදා දිනේ ලබා ගන්න පුළුවන් කියලා. මට නම් ඒ පිළිබඳව නිශ්චිතව කියන්න බෑ. සඳුදා දිනේ බොහෝ දුරට බැංකුවට මුදල් බැර නොවෙන්න පුළුවන්. අඟහරුවාදා හෝ බදාදා දිනේ තමයි විශේෂයෙන්ම මේ මුදල බැර වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ. අපි දැක්ක කලින් වර්ෂවලත් සමාන කලින් මාසවලත් බ්‍රහස්පතින්දා දිනේදී තමයි මේ මුදල බැංකුවට බැර වුණේ. නිසා මේ මාසේ බ්‍රහස්පතින්දා දිනය රජයේ නිවාඩු දිනයක් වෙන නිසා බදාදා දිනේ බැංකුවට මුදල් බැර කිරීම බොහෝ දුරට සිද්ධ වේවි. අපි බලමු ඉතින් ඒක දිනය සමහර විට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේම කියන්න අවශ්‍යයි අප්‍රේල් මාසයේ දීමනාවක්ද එහෙමත් නැත්නම් මෙන්න මේ උත්සව මාසය නිසා අවුරුදු උත්සව මාසය නිසා වියලි සලහක මල්ලක් දෙනවද කියන එක සම්බන්ධව මේ වෙන විට ලොකු කතා බහක් තියෙනවා. ඒතර ගොඩක් මාධ්‍යවල මම දැක්කා මෙන්න මේ රුපියල් 10000ක සලාක මල්ලක්, ඒ කියන්නේ ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබා දෙන එක සම්බන්ධව නම් ලිස්ට් තියෙනවා. තෝරගෙන තියෙන මෙන්න මේ අය ඉවත් කරලා තියෙනවා කියලා ලොකු ප්‍රවෘත්ති රැසක් මෙන්න මේ අප්‍රේල් මාසයේ ලබා දෙන එහෙමත් නැත්නම් සලාක මල්ල රුපියල් 10000 සලාක මල්ල පිළිබඳව තොරතුරු මේ වෙද්දී හුවමාරු වෙනවා. එතකොට දැනට කියන්න තියෙන්නේ තව දුරටත් මෙන්න මේ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ මෙන්න මේ කිසිදු තෝරා ගැනීමක් සහ ඒ දෙන ක්‍රියා පිළිවෙතක් ක්‍රමවේදයක් පිළිබඳව තවදුරටත් දැනුවත් කිරීමක් කරලා නැහැ.